Hi, welcome to my channel. මම නදුනි මම ඉන්න සිඩ්නි වල. මම අද චූටි vlog එකක් අරන් ආවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ මම සිඩ්නි ඉඳලා මෙල්බන් වලට travel කරපු එකක් ගැන. මම ඉස්සෙල්ලාම සිඩ්නි එයාපෝට් එකෙන් Uber එකකින් බහිනවා බැහැලා මගේ baggage check in කරලා මම යනවා Virgin Lounge එකට. ඊට පස්සේ මම lounge එකේ ඉඳලා පොඩ්ඩක් කාලා බීලා රෙස්ට් කරලා මගේ ෆ්ලයිට් එකේ වෙලාව ලඟ වෙනකොට එස්කැලේටර් එකකින් පල්ලෙහාට ෂෝට්කට් එස්කැලේටර් එකකින් පල්ලෙහාට ගිහිල්ලා ගේට් එක හොයාගෙන ගිහිල්ලා ගේට් එකේ ඉඳලා ෆ්ලයිට් එකට නැගලා ෆ්ලයිට් එකේ වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන කාලා බීලා ෆ්ලයිට් එකේ ට්‍රැවල් කරලා ඊට පස්සේ මෙල්බන් වලින් බැහැලා බැගේජ් කලෙක්ට් කරන තැන වෙනකන් තමයි මේ vlog එකේ තියෙන්නේ. එතකොට කියන්න ඕනේ ඩොමෙස්ටික් ට්‍රැවල් කරනවා නම් මෙහෙම මේන් එයාලයින්ස් පොපියුලර් තුනක් විතර තියෙනවා. Qantas, Virgin Airlines, Jetstar, ARN Rex එහෙම වෙන airlines උත් තියෙනවා. ඉතින් මම travel කරේ Virgin Airlines වල. සාමාන්‍යයෙන් Virgin Airlines වල travel කරනවා නම් economy class ticket එකකට මීල් එකක් අයිති වෙන්නේ නැහැ. එනකොට මම මේ travel එක business class ගියපු හින්දා මට welcome drink එකකුයි මේ meal drinks and meal එකයි හම්බුණා. ඉතින් මම මේ meal එක වීඩියෝ එකේ include කරලා තියෙනවා. ඒ අරෙන්න මේ වීඩියෝ එකේ ලොකු දෙයක් නෑ. ඒ වුණාට මම හිතනවා ඔයගලන් එන්ජොයි කරයි කියලා. එහෙනම් පරක් වෙන්න නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. එන්ජොයි. මේ අපි පාරේ යන ගමන් මේ එයාපෝට් එකේ ඩිපාර්චර්ස් ලේන් එකේ අපි දැන් යන්නේ. මේ උඩ බෝඩ් එකේ තියෙනවා පේන්නේ මං හිතන්නේ. මේ මං ආපු Uber එක යනවා. දැන් මං ඉන්නවා බෑග් එකත් අරගෙන මෙතනින් ඇතුළට යන්න. ඩොමෙස්ටික් ටර්මිනල් වර්ජින් ටර්මිනල් එකට තමයි අපි යන්නේ. මෙතනින් ඇතුල් වෙලා ගිහිල්ලා බැගේජ් චෙක් ඉන් කරන්න තියෙන්නේ. බිස්නස් ක්ලාස් ෆ්ලයි කරන හින්දා මම ප්‍රයොරිටි චෙක් ඉන් එකෙන් චෙක් ඉන් වුණා. මේ ප්‍රයොරිටි චෙක් ඉන් එකෙන් චෙක් ඉන් වෙලා මගේ බෑග් එක බෙල්ට් එකේ යන හැටි තමයි මේ තියෙන්නේ. මේ තියෙන Virgin Lounge එක මම ඇතුළට ගිහිල්ලා එළියට ඇවිල්ලා තමයි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. privacy issues හින්දා ඇතුලේ මම රෙකෝඩ් කරන්න බය වුණා ඇත්තටම. මේ escalator එකෙන් gates ගාවට යන්න පුළුවන් ටක් ගාලා. මම vlog කරනකොට escalators වල videos ගන්න මාර ආසයි. ඉතින් මේ vlog එකේ තියෙනවා escalator clip එකක්. මේ escalator එකෙන් බැහැගෙන gates වලට යන්න තියෙන්නේ. gate 41 යන්න තියෙන්නේ. එහෙනම් අපි වමට තමයි යන්න හදන්නේ. වමටනේ වමට මෙතනින් වමට ගිහිල්ලා දිගටම යනකොට ලස්සනයි එයාපෝට් එක. shops ගොඩක් තියෙනවා මම නම් මුකුත් ගත්තේ නැහැ. ඊළඟට අපි gates ටික පාස් කරගෙන යන්නේ. gate 41 එකට අපි ආවා. එතන අපේ ෆ්ලයිට් එක ගහලා තිනවා. මම යන්නේ Thursday දවසක 7:41 ෆ්ලයිට් එකේ. මෙල්බන් වලට. මේ මම යන්න ඉන්න ෆ්ලයිට් එක නෙමෙයි ආපු ෆ්ලයිට් එකක්. මම ඒකත් පෙන්නන්නම්. ඊළඟට අපේ ෆ්ලයිට් එක ආවා. ෆ්ලයිට් එක ඇවිල්ලා අපි ඒකට බෝඩ් ඉන් වුණා. මේ ෆ්ලයිට් එකට යන ඇවිදින පාත්වේ එක. මේ අයිල් එකෙන් ගිහලා ෆ්ලයිට් එකට නැගලා මගේ සීට් එක 1A මම 1A සීට් එකට ගිහලා වාඩි වුණා. මේ 1A වල වාඩි වුණාම වින්ඩෝ එකෙන් එළිය පේන හැටි. ඊට පස්සේ පුෂ් බෑක් ටයිම්. ෆ්ලයිට් එක පුෂ් බෑක් කරනවා. අරගෙන in my words reverse එකක් ගහලා එළියට ගන්නවා. reflection එකෙන් පේන්නේ අර safety guideline එක දෙන්න attendant ලෑස්ති වෙන හැටි. ඊළඟට තියෙන මගේ meal එක. අපි බලමු meal එක වීඩියෝ වුණාද කියලා.
ඔව්. ඊට පස්සේ ෆ්ලයිට් එක ඉවරයි. ෆ්ලයිට් එකේ යන මග මම මුකුත් ක්ලිප්ස් ගත්තේ නැහැ. මොකද අවුව තිබ්බේ නැහැ. ලයිට්ස් කළුවර තමයි තිබුණේ. මේ මම ෆ්ලයිට් එකෙන් එළියට බහලා නැවුවා. මම බැගේජ් ක්ලේම් කරන්න යන තැන වෙනකම් තියෙනවා. මේ තියෙන මගේ බැගේජ් ක්ලේම් එක. මේ වීඩියෝ එකට මෙච්චරයි. බලන් හිටියට thank you. තවත් වීඩියෝස් ගොඩක් අරගෙන එන්නම්. bye bye.